අනේ මගේ ගේ කැඩුනනේ. දැන් ඉතින් මොකද කරන්නේ? මට අලුත් නිවසක් හොයාගන්න වෙනවා. බලමුකෝ මේ පළාතේ නැතිව වෙන පළාතකට ගිහිල්ලා හොඳ තැනක් හොයාගන්න ඕනේ. මෙහෙම ගියොත් නම් යන්න වෙන්නේ නෑ. ඉක්මනට යන්න ඕනේ. කොහොම හරි අද දවසේ ඇතුළත මට ඉන්න තැනක් හොයාගන්න වෙනවා. මේ ටික නම් හරිම ලස්සනයි. මේ හරිය නැද්ද දන්නේ මට ගෙයක් හදන්න හොඳ තැනක්. වෙලාවකට ඉතෙනවා නිවස හදන එක අතෑරලා දාලා ලෝකයේ කොයි වගේද කියලා දැනගන්නත් එක්ක ලෝක වටේ ඇවිදින්න. අද නම් හරිම කම්මැලි දවසක්ද මන්ද කවුරුවත්ම නෑනේ පේන්නවත්. අර ඉන්නේ කොම්බේ මල්ලි කෙනෙක් නේද? මෙයා නම් ලොකු ගමනක් යනවා වගේ. බලමු කොහෙද යන්නේ කියලා. මේ ටික නම් හරිම ලස්සනයි. මේ හරියෙන් නම් හොයාගන්න ඕනේ අනිවාර්යෙන්ම. ලස්සන තැනක්. ආයිබෝන් කොම්බේ මල්ලි කොහෙද අපේ මේ යන්නේ අතින් කටින් මළු එල්ලගෙන? මේ මීයා කෙලින්නේ. අනේ මීයයි මගේ නිවස කැඩුනනේ. මම මේ අලුත් නිවහනක් හොයාගෙන යන ගමන්. එහෙමද මල්ලි? හරි මං උදව් කරන්නම්. අනේ ගොඩක් ස්තුතියි මීයයි ඒ වචන ටිකට. යමුකෝ අපි හොඳ තැනක් බලන්න. දැන් නම් හරිම මහන්සි. මොකද කියන්නේ අපි නැවතිලා වතුර ටිකක් එහෙම බීලා යමුද? හරි කොම්බේ මල්ලි අපි යමු අර ලොකු ගහ යටට. ඔයාටත් ඕනද වතුර? ඔව් අනේ මටත් හරියට වතුර තිබහයි. අපි හොඳ යාළුවෝ. ඔයාත් එක්ක ඉන්නකොට නම් හරිම විනෝදයි. අපි මේ යනවා. අපි දෙන්නට ලස්සන නිවසක් හදන්න හොඳ තැනක් බලන්න. එහෙමද? මට පුළුවන් ඕනනම් ඔයාලට උදව්වක් කරන්න. ඒක කොච්චර දෙයක්ද? හොඳයි. මිතුරන් එක ගමන විනෝදයි. මේ කලාව පාස් කරගෙන ගියාම හම්බ වෙනවා ගඟක්. ඒ ගඟින් එගොඩ වෙලා ගියාම ලස්සන කලාවක් හම්බ වෙනවා. ඒ කලාවේ තියෙන විශාල ගහක්. ඒ විශාල ගහකට තමයි මම මේ කියන බුල තියෙන්නේ. එහෙමද නීනෙස්ස? ඒ කියන්නේ මේ කැලේ පාස් කරගෙන අපිට තව ටිකක් දුර යන්න තියෙනවා වගේ. ඔන්න මේ තියෙන්නේ මං කිව්වේ ගඟ තමයි. දැන් අපි කොහොම හරි මේ ගඟෙන් එගොඩ වෙන්න ඕනේ. අපි ගඟ ළඟට ආවා. අනේ ඔයාලා දෙන්නත් එක්ක ඉන්නකොට හරිම විනෝදයි මට. අපි දැන් මොකද කරන්නේ? මේ ගඟෙන් ඉගොඩ වෙන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා. බලමු අපි ටිකක් වටපිට ඇවිදලා මොකක්ම හරි ක්‍රමයක් තියෙන්න ඕනි. අර බලන්න ඔයාලට ඒක පේනවද? අර කට්ටියක් අතෙන්ට එකතු වෙලා පාලමක් හදනවා. අපි එතනට හරි අපි යමු. මේ ඔයාලට පුළුවන්ද අපිටත් එගොඩ වෙන්න පාලමෙන් ඉඩ දෙන්න? මොකෝ බැරි. ඔයාලත් අපිට පාලම හදන්න උදව් කරත් ඔයාලට පුළුවන් පාලම උඩින් එගොඩ වෙන්න. අනේ ඒක සිම්පල් දෙයක් නේ. අපිට පුළුවන් පාලම හදන්න උදව් වෙන්න. කට්ටිය පොඩක් එහාට වෙලා ඉන්න බලමු. පාලම ශක්තිමත්ද කියලා. දැන් නම් හොඳ ශක්තිමත්ව තියෙනවා වගේ. වව්! අනේ මේක නම් මට කවදාවත් අමතක වෙන එකක් නේ. බලන්නකෝ ලස්සන පාලමක් හැදුවා අපි එකතු වෙලා. කට්ටිය යනවද? සුබ ගමන්. ඔන්න මං කියපු තැනට ආවා. බලන්නකෝ ලස්සනයිද මෙතන? අනේ එතන මං හිතුවටත් වඩා ලස්සනයි. අනේ තෑන්ක් යූ මීමෙස්සෝ. ඔන්න අපිත් ආව ඔයාලට උදව් වෙන්න. කමන්නේ මේකට. කොහොමද තැන? හොඳයි නේද? ඔන්න දැන් අපිට වැඩ ගොඩක් කරන්න තියෙනවා. පිළිසිදු කරන්න තියෙනවා. මේ කට්ටියත් අපිට උදව් වෙනවා. බලන්නකෝ හරිම ලස්සනයි. ඔන්න ඔයාලටත් පුළුවන් ඕනම් මේ නවතින්න. අනේ ඒක කොච්චර හොඳද? අපි කැමති මෙතන නවතින්න. මෙතන හරිම ලස්සනයි. ඔන්න මම තවත් ලස්සන කරනවා. ඇත්තට
ඇත්තටම දැන් නම් මෙතන හරිම ලස්සනයි බලන්නකෝ. කට්ටියම වැඩ ඉවරයි යමු ඇතුළට ගිහිල්ලා කෝපි එකක් බොමු. මහන්සිත් එක්ක මෙතන මට ඉතාමත් හොඳයි. මගේ ජීවිතේට අලුත් ආරම්භයක්. අඩුයි නම් කියන්නේ තව තියෙන කෝපි ඉතිරි වෙලා. මං හිතන්නේ කෝපි වලින් නම් කට්ටියට අඩුවක් වෙලා නෑ වගේ. කෝපි රසයි. ඇත්තටම මට නම් මේ වගේ සතුටක් දැනෙලම නෑ. ඒක තමයි මටත් එහෙමමයි. ඔන්න අපේ පුංචි යාළුවනේ හොඳ මිතුරන් එක්ක ගමනක් යන එක ජීවිතේ ලස්සන ගමනක්. කාටුන් එක හොඳයි නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. මේ වගේ ලස්සන කාටුන් වල බලන්න පොඩ්ඩන්ගේ TV YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද්ද මේ පරිසරයට වෙලා තියෙන්නේ? හරිම අන්ධකාරයි. හරියට මීදුමක් බාලා වගේ. හරියට ගඳකුත් එනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇයි මේ ලස්සනට තිබුණු වනාන්තරය කුණු වලින් පිරීලා? ඇයි මේ මිනිස්සු මෙච්චර නපුරු? පරිසරයම විනාශ කරනවා. මේක නම් හරියන වැඩක් නෙමෙයි. කැලෑකම් මේ මිතුරන්ට කියලා වනාන්තරේ පිරිසිදු කරන වැඩක් ආරම්භ කරන්න ඕනි. ඔයාලා දැක්කද ඒ වෙනස? පරිසරයේ තියෙන හරියට වැස්සක්වත් නෑ. ඒත් මීදුමක් වගේ ලොකු දුමක්. ඔව් මං හිතන්නේ මිනිස්සු පොලිතීන් ප්ලාස්ටික් කෑලි පුච්චනවද කොහෙද? බලන්නකෝ ඒ දුමේ ගඳ හුස්ම ගන්නත් අමාරුයි වගේ. ඔව් මේකට නම් මොකක් මාරි දෙයක් කරන්න වෙනවා. බලමුකෝ අපි අර පැත්තට ගිහිල්ලා අපේ අනිත් යාළුවා මොකද කියන්නේ කියලා. ඔව් යමුකෝ බලන්න. කොමේ යාළුවෝ ටික පේන්නවත් නැන්නේ. පරිසරයේ තියෙන වෙනස දැකලා යාළුවා බය වුණාමද දන්නේ නැහැ. යාළුවනේ මම අද ඔයාලට මෙතෙන්ට එන්න කිව්වේ මිනිස්සු විසින් දැන් ටිකින් ටික අපේ පරිසරය විනාශ කරනවා. වනය විනාශ කරනවා. ප්ලාස්ටික් පොලිතීන් කෑලි දමලා. ඔයාලට පුළුවන් නම් වනයේ තියෙන පොලිතීන් ප්ලාස්ටික් කෑලි අහුලලා එකතු කරන්න. ඒවා අපි ඉවත් කරන්න ඕනි. බිමට කුණු දමන්න හොඳ නැහැ. බිම අපේ මව වගේ. ඇත්තටම මට නම් ගොඩක් දුකයි. අපේ අනාගතයෙන් මොනවා වෙයිද දන්නේ නැහැ. ඔයාලා මට උදව් කරනවා නේද? දුක් දෙන්න එපා සෝපරි. ඔයාගේ විතරක් නෙමෙයි. මේක අපෙත් වනාන්තරය. අපි හැමෝම එකතු වෙලා ලස්සන වැඩක් කරමු. යාළුවනේ ඔයාලා වැඩේට සූදානම්ද? ඇයි අපි බලාගෙන ඉන්නේ? අත දෙමු කුණු එකතු කරමු. ඔව් අපි සූදානම්. අපි කුණු එකතු කරනකොට වනාන්තරයක් සතුටින් hina වෙයි. මිතුරනේ එකම එක කුණු බෑග් එකකින් උනත් ලෝකයක් වෙනස් කරන්න පුළුවන්. බලන්නකො හැම තැනම ප්ලාස්ටික් කෑලි බෝතල් පොලිතීන්. මට නම් හරිම කනගාටුයි මේකත් දකිනකොට. ඔව් මම දැක්ක මිනිස්සු බොන්න ගන්න බෝතල් එළියට අරගෙන මේ විදියට විසි කරනවා. බලන්නකො කොච්චර පරිසර හානියක්ද කියලා. ඒක තමයි මෙතන තියෙන එක කුණු බෝතලයකින් උනත් ලෝකයට විශාල හානියක් වෙන්න පුළුවන්. ඔයාලා මෙතන හොඳට පිරිසිදු කරන්න. මං අර පැත්තට ගිහින් අපේ අනිත් අය මොනවද කරන්න කියලා බලලා එන්නම්. හරි සෝකිරි ඔයා ගිහින් එන්න. මෙච්චර පොලිතීන් ප්ලාස්ටික් කෑලි ටිකක් තිබුණාද? බලන්නකො නේද? අපි මේක පිරිසිදු ඒක නම් ඇත්ත. අපි පිරිසිදු කරන තරමට අපේ හෘද සාක්ෂියක් පිරිසිදු වෙනවා. සෝකිරි අයියේ මේ බලන්න අපි ගොඩාක් කුණු හොයාගත්තා. වාව් ඔයාලත් නියමයි. ඔයාලත් පරිසරයට ආදරේ වගේ. අපි මේ ටිකත් පිරිසිදු කරමු. ලා 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 ඔය මොකද්ද කරන්නේ සෝරි පොඩි විහිළුවක් කරේ. අපි කුණු දාන්න කලින් මතක් කරගන්න ඕනේ මේ ලෝකේ අපිට විතරක් නෙමෙයි කියලා. ඔන්න අපි දැන් පරිසරය නම් පිරිසිදු කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මිනිස්සුන් විසින් කපලා දාලා තියෙන ගස්වලට අලුත් පුංචි පැල හිටවන්න.
කොහොම ඔයාලා ලෑස්තිද පැල හිටවන්න? එහෙනම් කට්ටිය කණ්ඩායම් බෙදලා එක එක පැලේ හැරි හිටවන්න පටන් ගන්න. මං අර පැත්තත් පොඩ්ඩක් බලලා එන්නම්. කොහොමද සූකිරි අපේ වැඩේ හොඳයි නේද? ඔව් හොඳයි වැඩේ හොඳයි. ගසක් කපලා විනාශ කරන එක ලෝකයේ හුස්මක් නවත්තන එකක් වගේ. අනේ අපේ චූටි මාළේන ලංගිලත් පැල හිටවන්න ඇවිල්ලා නේද? ඔයාලා දන්නවද චූටි නංගී මල්ලි අපි ලෝකය හදන්න අලුත් ගැස් වගා කරන්න ඕනේ. එතනින් නම ජීවිතයක් පටන් ගන්නවා. එන්නකෝ අපි අර පැත්තට ගිහිල්ලා බලමු අර කට්ටිය පැල සිටවල ඉවරයිද කියලා. සූකිරි කොහොමද අපි දෙන්නේ පැලේ හොඳයි නේද? හොඳයි ඇත්තටම මට නම් ගොඩක් සතුටුයි. හැම තැනම මේ වෙලාවේ පැල සිටවනවා. හැමෝම එකා වගේ උදව් වෙනවා. ඇත්තටම සූකිරි ඔයාගේ මේ වැඩේ නම් නියමයි. අපි හරිම සතුටින් තමයි කරන්නේ. අනේ එහෙම කියන්න එපා සිංහරාලා. මේ අපි හැමෝගෙම වැඩේ. මගේ වැඩක් විතරක් නෙමෙයි. අපි හැමෝගෙම. අපි හැමෝගෙම උත්සාහය සමගිය නිසා ලස්සන වැඩක් කරන්න පුළුවන් වුණා. ඔන්න අපේ මිනිස් මිතුරනේ මේ විදියට ගියොත් නම් අපේ පරම්පරාවට ඉන්න තැනක් නැති වෙනවා. මිතුරනේ ඔයාලා දාන කුණු කවදාවත් අමතක වෙන එකක් නෙවෙයි. ඒ ආපහු ලෝකයකට දුකක් දෙයි. ඉතින් මිනිස් යාළුවනේ ඔබගේ ක්‍රියාවන් ලෝකේ වෙනස් කරනවා. හොඳටද නරකටද කියන්න ඔයාලම තීරණය කරලා බලන්න. සූකිරි කොහොමද අපි වනාන්තරේ දැන් නම් ගොඩක් ලස්සනයි. දැන් නම් හරිම ලස්සනයි. අලුත් පැල සිටුවා අපි කට්ටිය එකතු වෙලා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.